මේ නාගරාජයා තමන්ගේ දියණියක් වෙන නෙයිනියක් තමන්ගේ පෙන ගොබේ මත තියාගෙන ගඟ ජලතලයට වෙලා ඉන්නවා. ඒ පෙන ගොබේ මත ඉන්න ලාබාල නෙයිනිය ගීතයක් කියනවා. නාගරාජයා කල්පනා කළා ඇය මේ ගීතය කියනකොට ලෞතුරා බුදුරජාණන් වහන්සේ පහළ වෙලා නම් මට දැනගන්න පුළුවන් කියලා. සාමාන්‍යයෙන් අඩමාසයකට වාගේ වරක් මේ සිද්ධිය සිද්ධ වෙනවා. ඔහුගේ පෙන ගොබේ මත ඉඳලා මේ නෛනිය ගීතයක් කියලා. කාලයක් ගෙවිලා ගියා. කාලයක් කියන්නේ පිළිතුනේ සුළුපටු කාලයක් නෙමෙයි. බුද්ධාන්තරයක් තරම් කාලයක් ගෙවිලා ගියා. මේ නාගයන්ට දීර්ඝ ආයුෂ තියෙනවා. නාග ලෝකෙට අයිති නාගයෝ. නමුත් තමන් බලාපොරොත්තු වුණ කාරණාව තාම මුදුන්පත් වුණේ නැහැ. ඔය අතරේ අපේ භාග්‍යතුන් වහන්සේ ලෝකෙ පහළ වෙලා. එක දවසක් මහා කරුණා සමාපත්තියෙන් ලෝක ධාතුව බලා වදාරන වෙලාවේ අපේ බුදුරජාණන් වහන්සේ මේ ඒරකපත්ත නාගරාජයාව දැක්කා. ඒරකපත්ත නාගරාජයාගේ සාංසාරික කුසල මහිමයත් භාග්‍යතුන් වහන්සේ දන්නවා. ඒ වගේම සෝවාන් වෙන්න තරම් මහත් වූ කුසලයක් තියෙන තවත් තරුණෙක් භාග්‍යතුන් වහන්සේගේ මේ මහා කරුණා සමාපatti ඥාණයෙන් දැක්කා. උත්තර මානවක අපේ භාග්‍යතුන් වහන්සේ ඊළඟට දකිනවා මේ නාගරාජයා බුදුරජාණන් වහන්සේ ඉපදිලා බව දැනගත්තොත් බුදුරජාණන් වහන්සේ වන්දනා කරන්න එනවා. ඒ නාග සමාගමේදී 84000ක් තරම් විශාල පිරිසකට ධර්මාවබෝධ කරවන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේක විශේෂ අවස්ථාවක්. වැඩි පිරිසක් එකවර සසරින් එතර කරවන්න මග හදන්න පුළුවන්. පින්නතුනි මේ උත්තර කියන මානවකයාට භාග්‍යතුන් වහන්සේ එක දවසක් කතා කළා. මේ ඒරකපත්ත නාරජු දැකපු දවසේම උත්තර මානවක දැකලා භාග්‍යතුන් වහන්සේ කතා කළා. කතා කරලා උත්තර මානවකට මේ කාරණාව සඳහන් කළා. ගඟ ජල තලයේ මත නාගයෙකුගේ පෙන ගොබේ මත ඉඳගෙන නෛනියක් මෙවන් ගීතයක් කියනවා. ඇය කියන ගීතයත් භාග්‍යතුන් වහන්සේ උත්තර මානවකට මතක් කරනවා. ඇය එහෙම ගීතයක් කියනවා ඇහුනහම ඒට පිළිතුරක් හැටියට ඔබ මෙවන් ගීතයක් කියන්නේ. භාග්‍යතුන් වහන්සේ ඒ කාරණාවත් උත්තර මානවකට කියලා දෙනවා. කිව යුතු දේ මොනවද කියලා. උත්තර මානවකගේ ගීතය ඇහුවහම ඒ නෛනිය තවත් ගීතයක් කියනවා. එයට මෙන්න මෙහෙම උත්තරයක් දෙන්න කියලා දෙවනි උත්තරයත් භාග්‍යතුන් වහන්සේ උත්තර මානවකට ඉගෙනුවා. උත්තර මානවක ගඟ ළඟට ගියහම භාග්‍යතුන් වහන්සේ දේශනා කළ පරිදිම අර නෛනිය ගීතයක් ගායනා කළා. ඒකට උත්තර මානවක විසින් උත්තර ලැබලා දුන්නා. හැබැයි පින්නතුනි බුදුරජාණන් වහන්සේ උත්තර මානවකට උගන්වපු දෙවනි ගීතය උගන්වන වෙලාවේ උත්තර මානවක සෝවාන් වෙනවා. උත්තර මානවක නෛනියගේ ගීතයට පිළිතුරු ගීතයක් හැටියට දෙවනි ගීතයත් සඳහන් කළා. මෙන්න මේ දෙවනි ගීතය අහගෙන ඉන්න වෙලාවේ ඒරකපත්ත නාගරාජයා කල්පනා කළා හැබැවින්ම බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙලා කියන කාරණාව තීරණය කළා. තීරණය කරලා උත්තර මානවකගෙන් අහගෙන භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න දිශාව බුදුරජාණන් වහන්සේ සොයාගෙන ගමන් කළා. ගමන් කරලා බුදුරජාණන් වහන්සේගේ ෂඩ්වර්ණ රශ්මි මාලාව ඇතුළට වැදිලා බුදුරජාණන් වහන්සේට නමස්කාර කළා. නමස්කාර කරලා මේ සසර කොච්චර දුකද තමන් මේ තත්වයට පත් වුණේ ඇයි කියන මේ කරුණු බුදුරජාණන් වහන්සේත් එක්ක කතා කළා. ලෞතර බුද්ධාන්තරයකදී
මනුෂ්‍ය ආත්ම භාවයක් ලබලා මේ සංසාරයෙන් එතර යන්න ලොකු බලාපොරොත්තුවක් තියෙන බව සිහිපත් කළා. පින්නතුනි, අන්න ඒ වෙලාවේ තමයි අපි භාග්‍යතුන් වහන්සේ මේ ගාථා රත්නයේ නාරජුට දේශනා කොට වදාළේ. කිච්චෝ මනුස්ස පටිලාභෝ